අපි සමහරක් මිනිස්සු ගැන හිතද්දී අපි දෙවියන්ටත් ස්තුති කරනවා ඒ මිනිස්සුන් අපේ ජීවිතවලට එවීම සම්බන්ධයෙන් ඒ මිනිස්සුන් අපේ ජීවිතවල මුණ ගැසීම සම්බන්ධයෙන් ඒ ඇත්තටම අපිට ආශිර්වාදයක් වෙලා නේද කියලා හිතනවා. ඒ වගේම තවත් ඇතැම් අය ගැන හිතද්දී අපි කියනවා අපරාධේ අපිට ඒගොල්ලන්ව මුණ ගැහුනේ. අපිට මුණ නොගැහුණා නම් ඒක වඩා යහපත් කියලා අපි කියනවා. එන්න අපිම ස්වභාවයෙන්ම සමහරක් අයව ප්‍රතික්ෂේපයට ලක් කරනවා. ප්‍රේමවන්තයනි, ක්‍රිස්තුන් වහන්සේ අද දේව වචනය තුළ ධනපතියා සහ ලාසරස් කියන මේ උපමාව තුළ අපිට බොහොම පැහැදිලිව අවධානය කරන කාරණාවක් තමයි අපේ ජීවිතයේ අපි අහම්බෙන් මුණ ගැහෙන කිසිම කෙනෙක් නැහැ. දෙවියන් වහන්සේ බොහොම සැලසුම් සහගතව හිතාමතාම තමයි අපේ ජීවිතවල විවිධාකාර චරිත අපි වටා තබලා තියෙන්නේ. ප්‍රේමවන්තයනි, සමහරක් වෙලාවට සමහරක් චරිත දුෂ්කරයි, අමාරුයි. මේ මුණ ගැහෙන්න අපි අකමැති, කතා බහ කරන්න ව්‍යාස නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා අපේ ගැළවීම මේ හැම කෙනෙක් අතේම තියෙනවා. ඒ ගැළවීම හොයන එකයි අපි ඒත් එක්ක කරන්නට ඕන. ධනපතියා අපොහසත් වුණා ජීවිත කාලය පුරාවටම ලාසරස් කවුද කියලා දකින්න. ධනපතිය දැක්කේ ධනපතියගේ ලෝකයක් විතරයි. එයාටම ආවෙන්ක, එයාටම අයිති කරගත්තු, එයාම උපයාගත්තු, එයාම ගොඩනගාගත්තු ලෝකයක් ධනපතියා දැක්කා. හැබැයි එතනින් එහාට එයා කිසිම දෙයක් කිසිම කෙනෙක් දැක්කේ නිසායි ලාසරස් හරහා එයාට ලබන්නට තිබ්බ ගැළවීම එයාට අහිමි වුණේ. එයා කිසිම වැරද්දක් කරේ නැහැ. එයාගේ පොහොසත්කම එයාට වැරද්දක් වෙලා තිබුණෙත් නැහැ. හැබැයි එයා කරපු ලොකුම අඩුව තමයි ඇස් දෙක ඇරලා බැලුවේ නැහැ. එයාට ගැළවීම ලබන්න තිබිච්ච තැන, ගැළවීම ලබන්න පුළුවන් කියලා හිතන පුද්ගලයන් ගැන එයා කවදාකවත් ඇස්සැරලා බැලුවේ නැහැ. ස්වාමීන් වහන්සේ නිසා කියන්නේ අපේ ජීවිතේ අපි හමු වෙන හැම කෙනෙක්ම අපේ ජීවිතයට තේරුමක් අරගෙන එනවා. අපේ ජීවිතේ ගලවන්න, නිදහස් කරන්න තමයි අපි විවිධාකාර පුද්ගලයන්, විවිධාකාර සිද්ධීන්, විවිධාකාර දේවල් එක්ක ගැටෙන්නේ. සමහර නිසා අපි අකමැති වුණත් කැමැති වුණත් මතක තියාගමු ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ එවන මිනිස්සු අපිට අත්දකින්නට සලස්සන දේවල්, එහෙම දෙයක්ම ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව මතක් කරනවා. අපිට ගැළවීම සලසන මාර්ගයන් නිසා අපි ඇස් දෙක ඇරලා චුට්ටක් බලමු අපේ වටපිටාවේ අපිට කවුද මොනවද ජේසුගෙන් ගැළවීම ලබන්න උදව් කරන්න කියලා. ඒ වෙනුවෙන් යාඥා කරමු. දෙවියනේ ඔබ ඔබේ සෙනඟට නිබඳ පෙන්වතියාගුණේ තවද පිරිසිදු සිත ඇතියන්හට ඉවරයක් නැති මෙත් ගුණේ තවද පිරිසිදු සිත ඇතියන්හට ඉවරයක් නැති මෙත් ගුණේ ආලමින් ඔබ සිටියොතින් මට දෙවියනේ